සුබෝදෑසන අපේ යාළුවනේ. ඔන්න අද දවසේ උගක් උදේ පාන්දර මම ටිකක් උදේම නැගිටින කෙනෙක් කියලා ඔයගලන්ට කිව්වනේ. ඉතින් අදත් උදේම නැගිටලා මම ලස්සන දේශනාවක් ඇහුවා. ගෙදර වැඩ ටික කරන ගමන් ඉතින් මම මේ දේශනාවෙන් අහපු දේ මට හිතුණා ඔයගොල්ලොත් එක්කත් කතා කරන්න ඕනේ කියලා. මම මේ වෙනකොට ගෙනලා තියෙන වීඩියෝස් වලින් හුඟක් වෙලාවට මේ ජීවිතය ඇතුළේදී අපි ලස්සනට සතුටින් ජීවිතය ගත කරන හැටි ගැනනේ වැඩිපුර කතා කරලා තියෙන්නේ. ඉතින් එතකොට මම අපේ සිතිවිලි ලස්සනට නිරවුල්ව තියාගන්න හේතු වෙන හුඟක් කාරණා ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා. සමහර වෙලාවට මම කතා කරලා තියෙනවා අපිට දිනදා ජීවිතේ කටයුතු හරියට කරගන්න බැරි වෙන ලෙඩ දුක් ගැන. ඒ වගේ වෙලාවට අපි මොකද කරන්න ඕන කියලා, අපිට මුණ ගැහෙන පුද්ගලයෝ නිසා අපිට ඇතිවෙන ගැහැට වලින් මිදෙන්නේ කොහොමද කියලා, ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න මානව විද්‍යාවන් වලින් අපි කොයි වගේද ප්‍රයෝජන ගන්න ඕනි කියලා, ওই වගේ දේවල් ගැන මම ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා. මමත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන ලොකු දුවකුයි පුතකුයි ඉන්න අම්ම කෙනෙක්. ඉතින් මගේ ජීවිතේ සැහැල්ලුවෙන් ලස්සනට නිරවුල ගත කරන්න මම පාවිච්චි කරන යම් දේවල් ඔයගොල්ලොත් එක්ක ඒ ප්‍රතිඵල තියෙන දේවල් තමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ. මෙච්චර කාලෙ ඔයගලන්ට කිව්වේ බාහිර තියෙන දේවල් වලින් අපේ හිතට ඇතිවන හානිය අපි බේරෙන හැටි ගැනනේ. ඉතින් මම අද ලස්සන දේශනාවක් ඇහුවා. ඒ දේශනාවේදී කියන්නේ අපේ හිත බාහිර තියෙන දේවල් වලින් කලබ ගන්නේ නැතුව ඉන්න අපේ හිත ශක්තිමත්ව තියාගන්නේ කොහොමද කියන විදිහ තමයි මේ දේශනාව ඇතුළේ තියෙන්නේ. මේක බෞද්ධ ආයාත්‍ර තියෙන කතාවක්. එතකොට මේ කතාවේදී බුදුරජාණන් වහන්සේ ධනීය කියන සිටු පුත්‍රයයි අතර ඇතිවෙන දෙබසක් විදිහට තමයි මේ ලස්සන ගැඹුරු ජීවිතයට අර්ථවත් උපදේශය දෙන්නේ. ඉතින් මේ කතාවේ කතානායකයා බුදුරජාණන් වහන්සේ. එතකොට මේක පාදක කරගන්නේ ධනීය කියන තරුණ සිටු පුත්‍රයෙක්. එයාගේ ජීවිතේ බොහොම සාර්ථකව ගෙවන කෙනෙක්. ඒ කාලේ හැටියට ගවයන් සමග කරන ව්‍යාපාරවලදී බොහොම ධාර්මික ජීවිතයක් ගත කරමින් හොඳින් ජීවත් වෙන හොඳ පවුලක් සමග ජීවත් වෙන ආදර්ශමත් තරුණයෙක්ව පාදක කරගනිමින් තමයි අපිට මේ දේශනාව දිගට පෙන්වන්නේ. ඉතින් මේ කතාවේදී ධනී කියන මේ තරුණ සිටුවරයාගේ කිසිම දෝෂයක් එයාගේ ජීවිතේ එයාට අකරතැබ්බක් වෙන්න කිසිම දෝෂයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ වුණත් අපි එහෙම උත්තර හොඳින් ඉන්න අය වුණත් අපේ ජීවිතවලට සමහර උපද්‍රව ආපදා වෙන්න පුළුවන්. ඉතින් මේ ධනීය තමන් හොඳින් ජීවත් වෙන කෙනෙක් නිසා එයාට ඒ කාලේ හැටියට ප්‍රශ්නයක් වෙන්න තිබුණේ වැස්ස. එතකොට එයා වැස්සටත් කල්ැතුව සූදානම් වෙලා දිනක රාත්‍රියේ නිින්දට යනකොට එයාට ඇහෙනවා ගොරවන සද්දේ, විදුලි කොටන සද්දේ. ඉතින් එයා ඒ වෙලාවේ හිතනවා මම කල්ැතුව හැමදේම සූදානම් කරගත්තා. මගේ කුටිය දෙන්නෙත් නෑ. මට ඇති පමණ ආහාරයක් තියෙනවා. මගේ කුටිය උණුසුම්ව තියාගන්න ගින්දරක් තියෙනවා. හොඳට දොර වහලා තියෙන නිසා වැස්සට කමක් නෑ. මගේ නින්දට කිසි බාධාවක් වෙන්නේ නැහැ කියලා එයා එයාගේ ජීවිතයේ සැලසීම ගැන බොහොම සතුටින් සැනසෙල්ලේ නිදිහාන්ට වෙලා කල්පනා කරනවා. එතකොට මේ කතාවේ හැටියට ඊළඟට මේ ධනීයගේ හිතන සිතුවිල්ල
ගව් ගානක් ඈතින් දෙව්රම් වෙහෙර වැඩවසන බුදුරජාණන් වහන්සේට දැනෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අතරේ වහින වැස්සෙන් මේ දණීය මේ ජීවත් වෙලා ඉන්න ගෙදර තියෙන්නේ මහී කියන ගම් ඉවුරේ. එතකොට මේ හයියෙන් වැස්ස වැහැලා මේ ගම් ඉවුර දෙකට තලා ගිහිල්ලා දණීයගේ සියලු දේපල විනාශ වෙලා යන බව. ඒත් දණීය මේ දැන් පවතින ජීවිතේ වගේම සසරේ පින් කරලා තියෙන කෙනෙක් නිසා මේ භෞතික වෙන හානියෙන් එයාගේ හිතට ආපදාවක් නොවෙන්න එයාට සිතුවිල්ල බලවත් කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේට වැටහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දණීය ගැන හුඟක් අනුකම්පාවෙන් දණීයට ඇහෙන විදිහට දණීයට දැනෙන විදිහට වෙන්නේ නැති මෙන්න මේ වගේ සිතුවිලි ටිකක් දණීයට දැනෙන්න සලස්වනවලු. ඉතින් සසර පුරුද්දට දණීය බොහොම දුර දිග බලලා බොහොම යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක්නේ. එතකොට හුඟක් වැහි වහින කාලෙට කුරුල්ලෝ කූඩු හදන්නේ හුඟක් උස් අතුවල කියලා දණීය දැනගෙන හිටියා. ගම් ඉවුඩු ඉන්න කකුළු වගේ සත්තු ඒගොල්ලන්ගේ ගුල් හදන්නේ ගම් ඉවුඩේ උඩට වෙන්න කියලා දණීය දැනගෙන හිටියා. එතකොට වැස්සක් ආවම එයාට වෙන්න පුළුවන් අලාභහානිය අවම වෙන විදිහට සියලු කටයුතු සූදානම් කරලා තිබුණා. ඒත් හැමදේම කරත් සමහර වෙලාවට සමහර දේවල් සිද්ධ වෙනවනේ. ඉතින් දණීයට සැලසිල්ල නිදිය ගන්න පුළුවන් වුණාට අර සමහර වෙලාවට වෙන්න පුළුවන් විදිහට ඒ රෑ වහින වැස්සෙන් එයාගේ සියලු දේවල් විනාශ වෙන බව දැනගත්ත බුදුහාමුදුරුවෝ දණීයට ඇහෙන්න සැලැස්සුවේ මොකක්ද කියලා දන්නවද? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි දණීයට ඇහෙන්න සලස්වලා තියෙන්නේ. මම ක්‍රෝධය නසපු කෙනෙක්. මම මේ ගන්තර තනියමයි වාසය කරන්නේ. මගේ කුටිය දුරගුල් දමල නැහැ. රාගය, දේශය, මෝහය වගේ කෙලෙස් සිතුවිලි මගේ තුල නැති නිසා මට ගින්නක් නැහැ. මම ඒ නිසා මගේ කුටිය විවෘත කරගෙන නිදහසේ විවෘතව ජීවත් වෙනවා. බැස්ස නුඹ කැමති තරම් වසින්න කියලා බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන් දණීයට ඇහෙන්න සැලැස්සුවා. එතකොට පින්වන්ත දණීය ප්‍රඥාවෙන් මේ හඬට හොඳට සවන් දුන්නා. දණීයට මේ කතාව තව දුරටත් එහාට අහන්න ආස හිතුණා. ඒ නිසා දණීය නැවතත් මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා. දණීය ආයේ මේ කතා කරන කෙනාට ඇහෙන්න කියනවා මගේ ගවයන්ට කන්න දෙන්නට හොඳ තනකොළක් තියෙනවා. ඉතින් මේ වැස්ස නිසා මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දණීයට ආහන සලස්සනවා. මලාලිස මම පවුර බැඳ ඉවර කළා. සැඩ පහරින් මම එතර වෙලා ඉන්නේ. ඉතින් මට පවුරෙන් වැඩක් නැහැ. කොච්චර වැස්ස වැටුණත් මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් තවදුරටත් මේ හඬට අහන්න ආස හිතුන දණීය මෙහෙම කියනවා. දණීයගේ බිරිඳගේ නම ගෝපිකා. එයා දණීයට බොහොම ලිංගතු කෙනෙක්. දණීයව ඉක්මවා යන්න කිසි දවසක හිතන්නේ නැති කෙනෙක්. ඇය දණීයට බොහොම ලිංගතුයි. ඉතින් දණීය කියනවා මගේ ගෝපිකා මට හුඟක් ලිංගතුයි. ඇය දුශීල කාන්තාවක් නෙමෙයි. ඒ නිසා මට යහපත් විදිහට හුඟක් ජීවත් වෙන්න පුළුවන්. එහෙම කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ දෙයක් දණීයට ඇහෙන්න සලස්වනවා.
බවතුකින් මිදුන සිත කීකරුය මට ඉතා බොහෝ කල වැඩු නිසා දමනයයි මම ඉතා. ඉතින් නම් කිසි දොසක් නැත මෙමට කිසි දිනක. ඉතින් මේ වැස්ස මට බාධාවක් නෙවෙයි කියලා. එතකොට ධනිය මේ පිළිතුර ඇහිලා මෙන්න මේ විදිහට කියනවා. හරි හම්බ කළ දෙයක් ඇත්ත මා සතුව මං වගේම මගේ අය නිරෝගී. මට කිසිම දෝෂයක් කියන්නට කෙනෙක් නැහැ. මේ වැස්ස නිසා මට කිසිම පාඩුවක් වෙන්නෙත් නැහැ කියලා. එතකොට ආයෙත් බුදුරදුන් වදාරනවා මෙන්න මේ විදිහට. කාගේවත් ළඟ මෙමා වැඩ කරන්නෙක් නෙවෙයි, වැඩ රහිත කෙනෙක් විදියට මම නිදහසේ ඉන්නේ. හම්බ කරන්න මහන්සි වෙන දේවත් මට නැහැ. ඒ නිසා වැස්ස වහින එක ගැන මට කිසිම පළක් නැහැ කියලා. එතකොට ධනිය කියනවා මගේ ගොවිපලේ තරුණ සත්තුත් ඉන්නවා. පුංචි පැටවුත් ඉන්නවා. නාම්බර දෙනුත් ඉන්නවා. ඉතින් මට කොච්චර වැස්ස වැටුණත් කමක් නැහැ. මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ කියලා. කැවුණු බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා. තරුණ වස්සෝද නැත, චූටි පැටවුන් දැනැත. ගැබ්දරන දිනුන් නැත, පට්ටි ගවයන්ද නැත. වැඩුණු ගවයන් ඇතුළු වයස ගවයෝද නැත. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නෑ මේ වැස්සාට කියලා. එතකොට මුන්ගින් ශක්තිමත්ව හිටවපු කණුවල තමයි මම මේ ගවයෝ ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා බය නෑ මට කොච්චර වැස්සක් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා. හැම බැඳුම් බිඳ තමා මහා වස්සෙක් ලෙසට ඇත් රජෙක් සිඳ තමන දිරා ගිය වැලක් ලෙස කිසිම දිනක මම නැවත ඉපදෙන්නේම නැත. ඒ නිසා මේ වහින වැස්සෙන් මට පළක් නැත කියලා. ඉතින් මේ හොඳට ගොරෝමින් වහින්නට සූදානම් වෙන පරිසරයක් තියෙන වෙලාවක මේ දෙබස අහගෙන හිටපු ගෝපිකා පින්වන්ත කාන්තාවක්. ඒ දෙන්නා එකතු වෙලා කතා කරගෙන බුදුහාමුදුරුවෝ ඉන්න දිහාවට යන්න තීරණය කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්න දිහාවට මේ දෙන්න යන්න තීරණය කරනකොට ඒගොල්ලන්ගේ හිත ඒගොල්ලන්ට කියනවා මේ තියෙන දේවල් කොච්චර දේපලක් තියෙනවද? මේව දාලා යන්න ඕනේ නැහැ කියලා. ඒ වුණත් ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ පින්වන්තකමට බුදුහාමුදුරුවන්ගෙන් තම දේශනා අහන්න කියලා හිතාගෙන ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ ඉන්න දෙසට යන්න පටන් ගන්නවා. ඉතින් ඔය අතරතුර මහා වැස්ස වැහැලා ඒගොල්ලෝ මේ හිටපු ලස්සන කුටියයි ඒගොල්ලන්ගේ සියලු දේපලයි විනාශ වෙලා යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ වගේ කල්යාණ මිත්‍රයෙක්ගේ උපදේශ අහුම්කන් දුන්න නිසා එදා ඒගොල්ලන්ගේ ජීවිත බේරෙනවා. ඉතින් ඒගොල්ලෝ පින්වන්ත නිසා ඒගොල්ලෝ තේරුම් ගන්නවා තමන්ගේ සතුට ඇති කරගන්න නිදහස ජීවත් වෙන්න ඒගොල්ලෝ ගොඩනගා ගන්න භෞතික දේවල් මත පමණක් ඒගොල්ලෝ ගොඩනගා ගන්න භෞතික දේවල් වල විතරක් නෙවෙයි සතුට තියෙන්නේ තමන්ගේ හිත ඇතුලේ අවබෝධයෙන් ඇති කරගන්න සතුට ඊට වඩා බලවත් කියලා බුදුහාමුදුරුවන්ගේ ශාසනයට ඇතුල් වෙලා ඒ උණ විනාශේ දුක ඒගොල්ලන්ට දැනෙන්නේ නැතිව යනවා කියලා. ඉතින් මේ කතාව හරිම ලස්සන හරවත් කතාවක් කියලා මට හිතුණා. අපි මෙච්චර කල් පිටත තියෙන දේවල් කන්ට්‍රෝල් කරගෙන අපි සැනසෙල්ල ඉන්නේ කොහොමද කියලානේ කතා කරේ.
ඒවත් කරන අතරතුර අපේ හිත ඇතුළ සංසුන්ව තියාගන්න මේ වගේ ආගමික දේශනාවලටත් ඇහුම්කන් දෙන්න පුරුදු වුණොත් මම හිතනවා අපේ මේ ජීවිතේ තවත් ලස්සනට ගත කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේ කතාවේ කියද්දි මගේ අතින් අඩුපාඩුවක් එහෙම වුණා නම් මට කියන්න බැරි වුණු තැන් තිබුණොත් සමා වෙන්න, තරහ ගන්න නැතුව පුංචි කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. කොයි ආගමක වුණත් මේ වගේ ලස්සන පුංචි දේශනා තියෙනවා මිනිස්සුගේ ජීවිතයට අර්ථවත් පණිවිඩ ගන්න පුළුවන්. ඉතින් හැමදේම කරන අතරතුර අවිවේකී ජීවිතය අතරතුර හිත සංසුන් කරගන්න පුළුවන් මේ වගේ පුංචි දේශනා අහන්න කියලා ඔයගලන්ට ආරාධනා කරන ගමන් අදත් මම ඔයගලගේ සමුගන්නයි හදන්නේ. මේ කතාව හරවත් කියලා හිතෙනවා නම් ජීවිතේට ගන්න හොඳ පාඩමක් තියෙනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට යවන්නත් හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයා කල්යාණ මිත්‍රයෙක් වෙන්න කැමති නම් ඔයාගේ හිතවතුන් අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එනකම් ඔයාලට සුබ දවසක්. ආදරේ ඔයාලට.